Hello, good morning, Mr. Hiran. ඔව්. සියරට එකේ නේද? කවුද මේ? මම විමුක්ති කතා කරන්නේ. කවුද විමුක්ති කියන්නේ? දන්නේ නැද්ද? නෑ මන් දන්නේ. ඔයා සියරට එකේ නේද? මන් නම් සියරට එකේ නන් නෙමෙයි. කියන්නකො මොකද්ද ප්‍රශ්නේ? මට සියරට එකේ ඔයා මේ මැනේජ්මන්ට් එකේ කියලා නම්බරේ හම්බුනේ. කවුද දුන්නේ ඔයාලට? දුන්න කෙනා වැඩක් නැහැ. ඔබතුමා කියන්නකෝ. කවුද දුන්නේ කියන්නේ ඔයද? මගේ නම්බරයෙන් මට කතා කරන්නේ. දුන්න එකක් නැහැ ඉතින්. ඔයා කියන්නකෝ මේ ඔයා ඇත්තද සියරට එකට වැඩ කරන්නේ කියලා? මම ඒකේ වැඩ කරන්නේ නෑ. එහෙනම්? හරි ඒකේ මම මැනේජර් කෙනෙක් තමයි. මැනේජර් කෙනෙක් තමයි නේද? හරි මෙහෙමයි මහත්තයෝ. මැනේජර් කෙනෙක් තමයි දැන් මේ මිනිස්සුන්ට කතා කරන විදිය නම් අන්තිම සහවුත්තුයි දැන් ඔයාලා වැඩ කරන කට්ටිය. කවුද කතා කරලා තියෙන්නේ මේ කාටද අපවස්ථාවක් වෙලා තියෙන්නේ? කතා කරපු ටික මම විස්තරත් එක පොලිසියට දෙන්න. හරි. එහෙම මේ ඩීල් ගිහිල්ලා සල්ලි ගෙවන්නේ ඒ කතා නම් කියන්න දෙන්න එපා. කාටද එහෙම කියලා දෙන්නේ? ඒක තමයි මම ඔයාව කැඳවන්න පොලිසියට විරහාට. හරිද? හරි. ඒවයි එතකොට ඔයාලා කතා කරපුවා සියල්ලම තියෙන රෙකෝඩ් වෙලා මිනිස්සුන්ගේ ෆොටෝ ෂෙයා කරපේවා තියෙන ළමයින්ගේ ටීචර්ස්ලාට ඒ ඔක්කොම තියෙනවා මගේ ළඟ. හරිද? එතකොට ඔයාලා එහෙම වැරද්දක් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගෙන්නන්න. මොකද එහෙම කරා නම් වැරදි කියන එක මාත් පිළිගන්නවා. අනිවාර්යයෙන්. මොකද නීතියෙන් සහනයක් නැත්නම් ඔව්. අපි ඔයාලා ඉන්න තැනට හරිය අපි එනවා. ඔව් ගැටලුවක් තියෙනවා නම් ඇවිල්ලා ඕන වෙලාවක කතා කරගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට කලින් කියලා එන්න. ඒතකොට මටත් ඔෆිස් එකට එන්න ඕන. බෙන් මහත්තයානේ ඔය පාලනය කරන්නේ නේද? කවුරු පාලනය කරත් මං හිතනවා ඒක ඔබතුමාට අදාළ වෙන දෙයක් නෙමෙයි. ඔබතුමාට තියෙන ගැටලුවට එන්නේ. අපි දැනගන්න එපා කවුද මේව කරන්නේ කියලා. ඒ කියන්නේ ඔයා දැනගන්න ඔයා කවුද? කවුද කියන්නේ අපි සංවිධානයක්. අපි ඔන්ලයින් ලෝන් වින්දිතයන් වෙන පේනි සිටනවා. එහෙනම් කමන්නේ. ඔය ඉතින් අපිට අයිතියක් තියෙනවානේ. ඔව් අනිවාර්යයෙන්. අපි අයිතියක් තියනවාද කියන එක නම් මම දන්නේ නැහැ. ඔයාට පෙනී හිටින්න පුළුවන්. හරි අපි පෙනී හිටිනවා ඒ වෙනුවේ. ඔව්. හැබැයි ඒක ඔයා කරගෙන යන්න. ඔයාලා ඔය විදියට සෙල්ලම් කරන්න આવොත් අපිත් දන්නා සෙල්ලම්. මේ මොකද්ද වත් එක්ක මම කරන්න ඕනේ දෙල්ලම. මේක එක්කනේ මිනිස්සු එක්ක. හරි මේක ව්‍යාපාරයක්. ඉතින් මේක කරගෙන යනවා. ඔය ව්‍යාපාරය මොකද්ද කරන්න දෙල්ලම? ව්‍යාපාරයක් කියලා මෙයා රටේ නීතියක් තියෙනවානේ. ඔව් ඇත්ත රටේ නීතියක් තියෙනවා. ඔයාලා මිනිස්සුන්ට ඉරිය වැඩ කරනවා නීත්‍යානුකූලව කරන්න. ඔයා චණ්ඩි පාට් දාලා කුඩු කවුද දැන් ඔය ඉතින් ඔයා මට කියනවනේ මං චණ්ඩි පාට් දානවා කියලා. ඉතින් මං කාටද එහෙම කරලා දෙන්නේ? දැන් ඔයා උතන මැනේජ්මන්ට් එකක් නම් ඔයාගේ යටතේ මිනිස්සු සේවය කරන්නේ. හරිද? මගේ ඔයාලා දෙන උපදෙස් අනුව මිනිස්සු වැඩ කරන්නේ. මිනිස්සු මේ ලිකන් කියලා මම නම් කාටවත් උපදෙස් දීලා නැහැ. බයින්න මිනිස්සුන්ට කරදර කරන්න. මම ඒක ඔයා මට ඒක විස්තර ටික WhatsApp ගන්න. ඒතකොට මම ඔයාලා බලන්න කවුද එහෙම කරපු කෙනා කියලා. එහෙනම් ඇයි එහෙනම් මිනිස්සුන්ට ඕ විදිහට කතා කරලා මේ මිනිස්සු ඉතින් කාටද ඉතින් ඔයාවම කියනවා. ඉතින් කාටද කතා කරලා තියෙන්නේ එහෙම? හරි. ඔයා හරි පොලිසියට අපි කඩලා කතා කරමු කියලා. හරි. ඔයාට එන්න ප්‍රශ්නයක් නේද පොලිසියට? මට ඕනලා ගෙනින් එන්න පුළුවන්. මොකද්ද ගැටලුව? ඔයා කියන විදිහට නම් එන්න මම ලෑස්ති නෑ කිසිම වෙලාවක. මට ඔයා වැඩකුත් නෑ. හරිද? මට ඔයාගෙන් තේරුමකුත් නෑ. ඔයාට මොකද්ද එතන යාට කරගන්න තියෙන්නේ? මොකක්ද එහෙට කරගන්න තියෙන්නේ? මොනවද ඔයාට කරගන්න තියෙන්නේ? දැන් ඔයා මට කතා කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඔයා බලාපොරොත්තු වෙන්නේ ඔයාලා වැඩ කරන කට්ටියට කියන්නේ. එහෙම මොකක් හරි මිනිස්සුත් එක්ක ගැටලුවක් තියෙනවා. ඔයා කවුද අපේ ව්‍යාපාරයට උපදෙස් දෙන්න? ඔයාව මම උපදේශක විදිහට බඳව ගන්න ඕනේද? උපදේශනේ බම්බුගක් කියවන්න දෙන්න එපා. හරිද? මට බම්බුවක් කියන්න දෙන්න. ඔයා තමයි අදාළ නැති දෙයක් කියවන්නේ මගෙත් එක්ක. ඔයාලා පොඩ්ඩක් මේ පරිස්සමෙන් ඉන්නකෝ සම්බන්ධ මිනිස්සුන්ට කතා කරද්දී. පරිස්සමෙන් කියන්නේ මේමයි. ඉතින් පරිස්සමෙන් ඉන්නවද නැද්ද කියන එක අපේ දෙයක්. අපිව ආරක්ෂා කරන්නේ මේ ඔයා වින්දිතේව ආරක්ෂා කරගන්නකෝ. හරි. ඔයා මට මේ ඔයා දන්නේ කියන්නේ මාව බය කරගන්නද පරිස්සමෙන් ඉන්නේම කියලා. අවශ්‍ය නැහැ. ඔයාලා මිනිස්සුන්ට කතා කරන්න ඕනේ ඉතින්. හරිද? මේමයි ඒක මගේ ආයතනය ගැන මම බලා ගන්නවා. ඔයාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයා ඒකට නීතිය හරහා ඔයා ගිහිල්ලා ඒක ක්‍රියාත්මක කරගන්න. හරි. අපි පැහැදිලිද? ක්‍රියාත්මක කරන්නකෝ හරි මහත්තයෝ. ඒක නිසා මේ ඔයා අපෙන් මොකුත් ගණදෙනුවක් කළා නැහැනේ. නෑ ගණදෙනු කළා නෑ අපි බලාගමු. හරි එහෙනම් ඉතින් පුක නොදී ඕක තියාන්. උඹට වැඩක් නැහැ නේද ඉතින් එයාට. පැහැදිලිද? හරි. පැහැදිලි.